දැන් නම් ඉන්නම් බැරි තරම් වන්නේ. ඔලු ටිකත් මේ විදිහට සුද්ධ කරගන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. හෙලෝ යාළුවනේ, අපි අද අලුත් වීඩියෝ එකකින් සෙට් වෙන්නේ. මාසෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න යන්නේ. අපි අද යනවා කැලේ. අද සුපුරුදු පරිදි කැලේ යනවා. පාර අලුතෙන් කපලා තව දෙන්නෙක් යනවා මාත් එක්ක. පාර අලුතෙන් හදලා තියෙන්නේ. අපි යන් ඉස්සරහට යන්. මේ තියෙන්නේ අපේ ගමේ මේ කැලේ. අපි වීඩියෝ එක කරන්න මේ පළවෙනි සැරේ යන්නේ නේ. මේ පැත්තට අපි ආයෙම නැහැ. වටේම කඳුයි කැලේ තියෙන්නේ. අපි මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. පෙර ගස් තියෙනවා. අඩු පෙර ගහන්නේ. අපි පෙර කඩමු. මටත් දී. ඒක ආයිද? යවන්ගේ ගාඩ. මේ ගැටනේ. අnder දිලා. ඉතන මේ පැත්ත ලස්සන එකක්. පාර තිබ්බා. ලස්සන රෝස මල් මැක්කේ. ගුරිය කන්නේ. දැන් යන පාරේ දොරක්වත් තිබුණාද මොකද? ඈ? මට තේරෙන්නේ නැහැ බෝ ඔය කියන්නේ. ලකුණට මම. කෙලිම යන්න. අමුයි කියලා. කෙලි නෑනේ. ඔව්. අමුයි කියලා. මේ ටික පොඩ්ඩක් ගිනි තියලා. එකක් තියෙනවා මේ ටිකේ. මේ ටික ගිනි තියලා පාර සුද්ධ කරන්න. යව මේ 12 ඉන්නේ කියන වාඩියක් තියෙනවා පොඩි. අදරන් කට්ටිය නැද්ද කොහෙද? 12ක් තියෙනවා. අයි මෙතන හරියන්නේ? ඒක හොඳයි. ඉදා ඊටත් වඩා හොඳයි බං. පනිකල ගල් විතරයි තියෙන්නේ. කැලේ තියෙනවා 12 තියෙනවා මේ. අපි අද වාඩි හදන්න යන්නේ දැල්ලෝ. දැල්ලෝ වලින් පොඩි බයිට් එකක් හදන්න යන්නේ. මේ තියෙන්නේ පෙන්නන මේ ටික. මේ තියෙන්නේ අපි ගෙනාපු දැල්ලොයි ඉස්සොයි. තියෙන දැල්ලෝ. දැල්ලෝ ටික දැන් සුද්ධ කරගන්න ඕනේ. අපි දැල්ලොන්ගේ ඇතුළට දාන්න ගත්තා. අලයි කැරට් මේ ටික දාගමු. මේ ටික දැන් අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් හොද ගන්න ඕන. මේ තියෙන්නේ අපි ගෙනාපු දැල්ලෝ ටික. දැල්ලෝ ටික හොදන්න යන්නේ අපි දැන්. ඩොලෙන් හොදමුනේ. ඊයෝ ඔන්නේ. දැල්ල සුද්ධ කරන ගමන් ඉන්නේ. හරි කින්න සුද්ධ කරා අපි. කොහොම හරි දැල්ලෙක් සුද්ධ කරගන්න. මේ ඔළුවනේ. ඔළුව ගන්න නැද්ද අපි? ඔළුව ගන්න. ඔළුව පස්සේ අම්මට සිරි. මෙන්න දැලි ගැවුණා. දැල්ලොන් දැලි තියෙනවනේ. ඒකෙන්ද දන්නේ දැල්ලයි කියන්නේ නේ. අපි දැන් දැල්ලෝ ඔළුව සුද්ධ කරන ගමන් ඉන්නේ. ඔළුව ටිකත් මේ විදිහට සුද්ධ කරගන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. ඔළුව ටික සුද්ධ කරගෙන අපි ඊට පස්සේ ඉස්සෝ ටිකක් පොඩ්ඩක් සෝදලා සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ එළවලු ටික කපලා සෝද ගන්න. අවුවත් නැහැ දැන් අවුවත් නැති වුණානේ. වහින්නමයි. මේ තියෙන්නේ අපි ගෙනාවු බඩු ටික. අර දෙන්න අර ටික සුද්ධ කරන ගමන් දින්නේ. පොඩි 12 පාරකුත් තියෙනවා. 12 පාර පොඩි යන්නත් ඈ
මාළු බය නැතුව ඉල්ල කනවා මොන මාළු හරි අපි මේටි සුද්ධ කරගන්නේ අර දෙන්න අර සුද්ධ කරන සුද්ධ කරලා ඉවර මම පොඩ්ඩක් මේ බලන්න මෙතන නාන්න වලක් තියෙනවා නාන්න පොඩ්ඩක් තිබ්බට මේ ඉඳ ගාව හරියට විතර වතුර තියෙනවා වලක් තියෙන මං හිතන්නේ නාන්න හදාගත්තු ඉබේ හැදිච්චද නැද්ද මන් දන්නේ මෙතන පොඩ්ඩක් ගැඹුරයි කියන්නේ ඉන්න හරියට වතුර තියෙන පොඩි වල සෝගස් තියෙනවා මේ ටික දැන් දෙන්නේ අපි අර ටික මේ එලෝල් ටික තඹ ගන්න ඕන එලෝල් ටික තඹගෙන දැල්ල බයිට් එකනේ දැල්ල බයිට් එක හද ඒ හරිනේ හරි මේ දෙන්නේ අපි සුද්ධ කරගත්තු දැල්ලෝ ටික ඉස්සෝ ටිකයි මේ තියෙන්නේ එලෝල් ටික හරි රෙඩි කරගමුනේ මම මේක ගත්තා අපි දැන් ගිනි මැලයක් ගහගන්න තියෙන්නේ පොඩි ගිනි මැලයක් ගහගෙන මේ ටික හදාගන්න ඕනේ නෑ මල්ලි ඔක අයිස් නෑනේ දැල්ලෝ නම් පට්ට ගඳයි පට්ටම ගඳයි දැල්ලෝ ඒතර පාරවල්ෙම තිබ්බ පාරවල් නැහිලා මං හිතන්නේ හරි අපි දැන් ගිනි මැලයක් ගහලා මේ ටික තඹ ගමු හරි අපි ලිප පත්තු කරගත්තා දැන් ලිප පත්තු කරගෙන මේ වතුර එකක් තියාගත්තා වතුරේ දැන් රත් වෙලා තියෙන්නේ අපිට ලුණු පොඩ්ඩක් දාන්න ඕනේ ලුණු පොඩ්ඩක් දාලා මේ අල ටිකයි කැරට් ටිකයි දාලා තඹ ගන්න ඕනේ අල ටිකයි කැරට් ටිකයි අපි මේ ටික පොඩ්ඩක් පොඩියට කපා ගමු. අල ටික තැම්බෙනකන් අපි පොඩ්ඩක් උඩහට ආවා. අර කලින් මේ උල්ලක වගේ තිබ්බේ මෙන්න මෙතන. එතන මේ හරියට විතර තියෙනවා. දැන් උඩ නාන්න පුළුවන්. අපි කැලේ උඩහට යන්න දෝල දිගේ. අල ටික තැම්බෙනවා. ඒක ඉක්මනට තැම්බුවේ. අපි පොඩ්ඩක් දුරට ආවා. කලින් ඇවිල්ලා නෑ මේ හරියට. ඉතින් මෙතන ඉඳියේ මාළුයි. දැන් මම දැක්කලි බං උඩ කොහේ. ඉතින් මාළුවෙක් ඉන්නව බං. ලොකු එකෙක් ඉන්නව. යාළුවා. අස්සේ ඉන්නව. මේ හරි ලොකු මාළු ඉන්න විදියක් නැහැ. ඒ උනාට ලොකු මාළු ඉන්නව. තල්කොස්සෝ රතු පාට වල් දිගින් තල්කොස්සෝ. මේ මෙතන දොල් පාරවල් දෙකක් තියෙනවා. අම්මට තියෙනවා. ගල් වදින්න පුළුවන්ද? අපි හැන්දක් හදාගත්තා. කොහොම හැන්ද වෙන්නේ? අපි හැන්දක් ගියේ නම දුනානේ. අපි මේකෙන් තමයි මේ අල ටික චොප් කරගන්නේ. හොඳට හදාගත්තා.
දොල දෙකට බෙදෙනවනේ. දොල පාරවල් දෙක එකතු වෙනවා. මෙන්න මෙහෙට දොල පාරකුයි මේ පැත්තට තව ඇල පාරක් තියෙනවා. මේ දෙක එකතු වෙලා තමයි පල්ලෙහාට ලොකු වැලක් යන්නේ. ලොකු ගල් ගෙඩියක් තියෙන බෝල ගල් ගෙඩියක්. ලොකු ගස් තියෙනවා මේ. සූප් එකක් මෙහෙ තියෙන්නේ. ඉතින් යට වෙනවා මං හිතන්නේ. බලපන් වැලි පාර ඒක. ලොකු මාළු කොහෙන්ද දන්නේ හැදෙන්නේ? තල්කොස්සේ. ලොකු වැලක් තියෙනවා. ඒක අදින්න පුළුවන්ද? අපි දැන් ආයි වැඩි දුර යන්න ඕනේ නැහැ. අපි දන්නේ නැහැ මේ හැටි. අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. අපි ඉඳපු තැනට. පල්ලෙහාට ගිහිල්ලා අපි අල ටික හදාගමු. දැන් අල ටික තැම්බිලා ඇත්තේ ගොඩක් දුරට. මේ අර පූල් එක වගේ එක. එම බහින්නේ මේක. ඒක නහරට විතර තිබ්බා. විතරද? විතරද? දෙවි. මොරුබම් පට්ට හිතලා යකෝ වතුර. අකුලේ දුවහත් දුවනවා. මේ මූ ටික බලපන්. තේනවද දැන්? අසන් ඉතින්. ඉතින් ආගිනේ යමන්ද? පෙරේපුවත් කරනවා වගේ. ඉතින් අපි දැන් අල ටික හදාගන්න. අල ටික දැන් ගොඩක් තැම්බිලා. ඉතලයි බා. ඒ තැම්බිලේ? පොඩ්ඩක් තැම්බිලා තියෙන්නේ. අනම දැන් නම් පොඩ්ඩක් තැම්බිලා තියෙන්නේ. ඒනොට තව පොඩ්ඩක් හම්බගෙන වැඩේ කරමු අපි. මේ තියෙන්නේ අපි හම්බගත්තු වල ටිකයි කරට් ටිකයි. මේ ටික පොඩ්ඩක් කාගන්න යන්නේ. අල නම් හොඳටම තැම්බිලා. දැන් දෙල් ටික පොඩ රත් වෙලා තියෙන්නේ. මේ අපේ හැන්ද. හැන්දේ අමුතු පාටක් ආවා. එහෙනම් තියාගෙන අපි දැන් ඉස්සෝ ටික දාමු. ඉස්සෝ ටික දාලා ලුණු පොඩ්ඩකුයි මිරිස්කුඩු කුට්ටකුත් දාමු. කහ පොඩ්ඩකුත් දැම්මා. ඊට පස්සේ හොලම් කරමු. උට්ටක් කොහොම කවලංගෙන් දීලා දෙහි පොඩ්ඩකුත් දාගමු. හරි දාලා හොඳට කවලං එන්න. ඉස්සෝ ටික තාම මේ බැදුනෙත් නැහැ. ලොකු ඇස්සක් ආවා. පොඩ්ඩක් මේ අවුල් යන්නේ වැඩි. අපේ ලිප තෙමෙනවා. ලිප තෙමෙනවා. ඉන්න කරන්න දෙයක් නැහැ මේ. අපි ඇස්ස පොඩ්ඩක් බලලා මේ ටික පැද ගන්න ඕනේ. මේ වහිනවා. වැඩි වෙලාවක් වහින්න දන්නේ නැහැ. ගොඩක් වෙලා වහින්න ගොඩක් වෙලා වැස්සොත් ලිප තෙමෙනවා. අපි බලමුකෝ පොඩ්ඩක් වෙලා ඉඳලා.
වැස්සත් එක්ක අපි ලිපෙනි වෙන්න කලින් සංකාල මේ ඒ ටිකත් බැද ගන්න හදන්නේ. ඒ ටික මම දාගන්න. මේ පොඩ්ඩක් ඉන්නවා දාගන්න. අල ටිකක් දාගමු මේකට. අල ටිකක් දැම්ම. ඉතින් ඒක දෙන්න. අපි තව කහ පොඩ්ඩකුයි මිනිස් කුඩු පොඩ්ඩකුයි ඉනු පොඩ්ඩකුයි දාගන්න. දාලා ඉන්න කවලම් කරගන්න තියෙනවා. හරිද මේක තැම්බිලා තියෙන්නේ. අපි මේක බාගෙන මේ දැල්ලොන්ගේ ඇස්සට මේක පුරව ගන්න ඕනේ. පුරවලා දැල්ලෝ ටික බදින්න ඕනේ. අපි දැන් මේ ටික බාගමු. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳට තැම්බිලා තියෙන්නේ. හරි. මම ලොකු දැල්ලක් ගන්න ලොකු දැල්ල ගන්න ඕනේ මේක. ලොකු දැල්ල ලේසි. මොනවද තියාගෙන මම පොඩ පුරවන්න ඕනේ. ini juta ini 2 juta purwa hari මේ විදිහට යටරම යන්න පුරව ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි පුරවගත්තු දැල්ලෝ. මේ විදිහට අපි දැන් සේරම පුරව ගමු. අර මේ තියෙන්නේ අපි හදාගත්තු දැල්ලෝ ටික. අපි දැන් මේ ටික බද ගන්න ඕන. අපි තෙල් ටිකක් දාලා වැඩේ පටන් ගමු. තෙල් පොඩ්ඩක් දැම්මා. තෙල් පොඩ්ඩක් දැම්මා. තෙල් ටික චුට්ටක් රත් වුණාම අපි මේ ටික බද ගමු. දැන් දැල්ල බද ගන්න යන්නේ. හරි. හරි අපි දැන් හදාගත්තු දැල්ලෝ ටික බැදෙන ගමන් තියෙන්නේ. එනකොට මේක හයියෙන් වහිනවා. අනේට මේ කරටම වහිනවා. මේ තෙමිල ටික. තෙමිල ඉන්නේ. කොල්ල තෙමිල ඉන්නේ. අපේ ලිපත් තෙමෙනවා දැන් අපි දෙක තුනක් බැදගත්තා. දැල්ලත් බැදෙන ගමන් තියෙන්නේ. එහෙනම් ගොඩක් බැදිලා තියෙන්නේ. නැත්නම් ඉතින් වැඩි අමාරුවේ ගේන ඊට ටික බැද ගන්න. අපි බලුන් ෆ්‍රයි එකක් දීලා දැන් අපි කලින් එළවලුම හපුව ටික හොඳටම බහිනවා. මේ වාඩිය අපරන්නේ නැහැ හරියට. එන්න මේ ඉන්න අමාරුයි දැන්. හොඳටම දෙවිලා තියෙන්නේ. දැන් නම් ඉන්නම් බැරි තරම් වහිනවා. අපි දැන් යන්න හැදුවේ. කැලේට කලින් ඉරිය දාලා හැරටම වහිනවා කැලේට. කැලේ තියෙන්නේ මේ කෝ. දැල්ල හොඳටම දැන් කර වෙලා තියෙන්නේ. දැන් මේ ගානේ කන්න පුළුවන් අපිට. දෙපැත්ත හොඳටම පිච්චිලා තියෙන්නේ. දැන් කන්න පුළුවන්. අපි දැන් මේ වා ගන්න ඕන. මේ තියෙන්නේ අපේ අනිත් ටික. ලස්සනට තියෙනවා මේ ටික.
තියෙන කම්මුණ දෙක හොඳටම දෙවෙනවා. හරි එහෙනම් මේ අපි හදාගත්තු දැල්ල බයිට් එක දැන් හොඳටම තෙමිලා තියෙන්නේ. මේ තියෙන්නේ හදාගත්තු දැල්ල බයිට් එක. මරු බයිට් එක. අපි දැන් මේක පොඩ්ඩක් කන්න යන්නේ. කාලා බලලා අපි දැන් යන්න ඕන මේ හොඳටම වැස්ස. ඊටු ටික බලමු පස්සේ. මේ කාලා තමයි. පොඩි කෑල්ලක් වීසි කර ගන්න ඕන උඩම ඇලේ කන හින්දා චුට්ටක් වීසි කර ගන්න ඕන. කෑල්ලක් හරි. මේක කොට දෙන්න. ඉදින්නේ අපි දැල්ලා. හොඳයි. ඉදින්නේ අපි දැල්ලා. සුපිරි. රහයිනේ. සුපිරි හදලා බලන්න. ඇත්තටම රහයි. සුපිරිම රහක් තියෙන මේකේ. අපි ඊටු ටිකක් ගෙදර ගිහින් හරි බැද ගන්න ඕන. නැත්නම් වෙන වාඩියට ගිහින් හරි මේක බැදිනවා. මාර රහක් තියෙන්නේ. අපි ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එක දැම්මේ. වීඩියෝ එකක් දාන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ ටිකක් බලන්න. එන අතර වීඩියෝ එක ඉවරයි. හොඳටම වහිනවා අපි යනවා දැන්. වීඩියෝ එක ඉවරයි. එහෙනම් ගිහින් එන්න.